හයි ගයිස් මේ වීඩියෝ එකෙන් ගෙල්ලා තියෙන අපේ සේව් එකට ඔක්තෝබර් මාස 29 වෙනිදා එන්න තියෙන OB51 අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එක කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා කියන්න. වීඩියෝ එකේ එක තැනක්වත් ස්කිප් නොකර බලන්න. එහෙම වුණොත් ඔයාලට අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන හොඳ දේවල් මග ඇරෙන්න පුළුවන්. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පහත තියෙන subscribe button එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වෙන වීඩියෝ එක බලන්න. OB51 අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙනස් වෙන පළවෙනි වෙනස්කම විදිහට ගේම් එකට අලුතින් කැරක්ටර් කෙනෙක් එන්න තියෙනවා. මේ කැරක්ටර් එකේ නම තමයි නීරෝ. මෙන්න මේ විදිහට අපිට මේ කැරක්ටර් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙයාගේ ස්කිල් එක තමයි මෙයාගේ ස්කිල් එක යූස් කරන වෙලාවට ස්කිල් එක යූස් කරන ස්පේස් එක අතරතුර එනිමින්ට වෝල් යූස් කරන්න බෑ. ඒ වගේම අපිටත් වෝල් යූස් කරන්න බෑ. මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක යූස් කරපුවාම ගේම් එකේ වෙන්න තියෙන දෙවෙනි වෙනස්කම තමයි ගේම් එකේ වෙන්න තියෙන දෙවෙනි වෙනස්කම් විදිහට මේ රින් කැරක්ටර් එකේ ස්කිල් එක චුට්ටක් වැඩි කරලා තියෙනවා. ඒක තමයි අපිට දෙවෙනි වෙනස්කම විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන තුන්වෙනි වෙනස්කම තමයි contents කියලා අලුත්ම ඔප්ෂන් එකක් දීලා තියෙනවා ගේම් එකට. මේක තාම coming soon කියලා තමයි තියෙන්නේ. අප්ඩේට් එකෙන් පස්සේ තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු අප්ඩේට් එකෙන් පස්සේ මේක කොයි වගේ වෙයිද කියලා. ගේම් එකේ වෙන්න තියෙන හතරවෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මෙන්න මේ විදිහට තමයි CS rank match බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන පස්වෙනි වෙනස්කම විදිහට ගේම් ලොබි එක ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා. ගේම් එකේ වෙන්න තියෙන 6 වෙනි වෙනස්කම විදිහට ගේම් එකේ මැප් එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. බර්මියුඩා මැප් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන එක බැච් අපිට හම්බ වෙනවා. මැච් එකට වෙනස් විදිහට. ගේම් එකේ වෙන්න තියෙන 7 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එනිමි කිල් කරපුවම හම්බ වෙන බැජ් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මැච් එකට හම්බ වෙන බැජ් එක නම් වෙනස් වෙනවා. ගේම් එකේ වෙන්න තියෙන 8 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 8 වෙනි වෙනස්කම විදිහට මෙන්න මේකෙන් වෙන්නේ අපිට වෝල් ඉක්මනට ගන්න පුළුවන්. මේ රාමුව ඇතුළේදී අපිට ඉක්මනට වෝල් යූස් කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේකෙන් ඒක තමයි වෙන්නේ. ගේම් එකේ වෙනස් වෙන 9 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගන් ෂොප් එකක් දීලා තියෙනවා. මෙන්න මේ ගන් ෂොප් එක ගේම් එකට දීලා තියෙනවා. මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ ඒක අපිට බලා ගන්න පුළුවන්. ගේම් එකේ වෙන්න තියෙන 10 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සෝන් එක මෙන්න මේ වගේ හරියට ආවට පස්සේ අපිට වෙන්න මේ විදිහට තමයි අපිට සෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සෝන් එක නිකන් ගිනි දැල් වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙනස් වෙන 11 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 11 වෙනි වෙනස්කම විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මැච් එක ඉවර වෙන්න ලඟ වෙද්දී මෙන්න මේ විදිහට කුසලානයක් පෙන්නනවා. ඒකේ වටේට බැච් තුනක් එහෙම අරගෙනවා. ඒ බැච් තුනෙන් පෙන්නන්නේ වැඩිම කිල් දාලා තියෙන තුන් දෙනාව. මේ බැච් මැච් එකට වෙනස් වෙනවා. වැඩිම කිල් දාලා තියෙන තුන් දෙනාගේ බැච් තමයි මේ කුසලානිත් එක්ක පෙන්නන්නේ. ගේම් එකේ වෙනස් වෙන 12 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එනිමි කෙනෙක් කිල් කරාට පස්සේ නිකන් වෙජ් එකේ නිකන් එකක් උඩට යනවා වගේ බලා ගන්න පුළුවන්. ගරීන එකෙන් එක කාලේ එක දේවල් දෙනවනේ. අමුතු ඒ විදිහට තමයි මේකත්. ඔන්න ඒ විදිහට තමයි එකක් දීලා තියෙන්නේ. ගේම් එකේ වෙනස් වෙන 13 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ බූයේ ගහුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට ඒක පෙන්නන්නේ. ඒක සුපිරියක් නේද? ගේම් එකේ වෙන්න තියෙන 14 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ වෙන්ඩින් මැෂින් එක අලුත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට වෙන්ඩින් මැෂින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. නිකන් නිල් පාට හුරු ලුක් එකකට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 15 වෙනි වෙනස්කම තමයි 15 වෙනි වෙනස්කම විදිහට UAV ලයිට් එකක් දීලා තියෙනවා. මේක යූස් කරපුවම වෝල් අපි ගහන වෝල් එකේ ශක්තිය වැඩි වෙනවා. එතකොට ඉක්මනට වෝල් කඩන්න අමාරුයි. ඒකත් අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 16 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ විදිහට තමයි හීල් පොයින්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලස්සන ගෝල්ඩන් කලර් එකකින් තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහට තමයි අපිට අප්ඩේට් එකෙන් පස්සේ හීලින් පොයින්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ගේම් එක ඉස්සරහට සුපිරියක් වෙයි. ගේම් එකේ වෙන්න තියෙන 17 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ස්පෙෂල් ගන් වගේක් තියලා තියෙනවා. මේවා ෆ්ලේමර් ගන්. මේවෙන් ගින්දර යනවා. ෆයර් කරන වෙලාවට ගින්දර පාරුකුත් එක්ක තමයි මේ ගන් වලින් පිට වෙන්නේ නිකන් කියනවා. අමුතුයි. ගන් කිහිපයක්ම මේ විදිහට දීලා තියෙනවා. ෆ්ලේවර් ගන් විදිහට. ෆයර් කරන වෙලාවට මේකෙන් නිකන් ගින්දර පාරක් වගේ යනවා. ගේම් එකේ වෙන්න තියෙන 18 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 18 වෙනි වෙනස්කම අරසනල් එක වෙනස් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. කොයින් වලින් අපිට මේක අන්ලොක් කරගන්න පුළුවන්. කොයින් වලින් පුළුවන් කීයකිනුත් පුළුවන් අපිට මේක අන්ලොක් කරගන්න. මේක අපිට අප්ඩේට් එකෙන් පස්සේ බලා ගන්න පුළුවන් වෙයි. ගේම් එකේ වෙන්න තියෙන 19 වෙනි වෙනස්කම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රේටින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අප්ඩේට් එකෙන් පස්සේ මේ විදිහට තමයි අපිට ඒකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 20 වෙනි වෙනස්කම විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ CS වලට මෙන්න මේ විදිහට සුපර් බෝඩ් එකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට සුපර් බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් ගේම් එකේ ඉස්සරහට සුපිරියක් වෙයි. මේ විදිහට කැරකි එන ආතල්ලයක් අරගන්න පුළුවන් මේකෙන්.
ආතල්ලයක් ගන්න ගමන් කිල් පාරුත් දා ගන්න පුළුවන්. මේකේ මේ විදිහට යන ගමන් අපිට එනිමිට ඩැමේජ් ගන්න පුළුවන් හින්දා සුපිරියක්ම වෙයි ඉස්සරහට. ගේම් එකේ වෙන්න තියෙන 21 වෙනි වෙනස්කම් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ 21 වෙනි වෙනස්කම් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මිටියක් වගේ enhance armor කියලා එකක් battle royale වලයි clash squad වලයි ඒ දෙකට වෙන වෙන විදිහකට තමයි වැඩ කරන්නේ. CS වලට වැඩ කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒකෙන් වෙන්නේ අපි ගන්න එක අප්ඩේට් කරනවා වගේ එකක් තමයි ඒකෙන් වෙන්නේ. ඒකෙන් ඔන්න ඔය විදිහ තමයි වෙන්නේ. ගේම් එකේ වෙන 22 වෙනි වෙනස්කම් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ටෙක්නිකල් මාකට් කියලා එකක් තියෙනවා. මේ විදිහට තමයි මේකත් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. CS වලටයි battle royale වලටයි වෙන විදිහකට තමයි මම වැඩ කරන්නේ. මේක CS වලදී වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. මේකේ තියෙන්නේ super bonfire smoke vortex ඒ වගේම මේකින් නියම අපිට හැංගිලා වගේ ඉන්න පුළුවන් වගේ දේවල් වගේ සෙට් එකක් තමයි මේ දේවල් ටික. මේවා CS වලදී දැන් මේ විදිහට තමයි වැඩ කරන්නේ. VR වලදී තව විදිහකට වැඩ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන්. මේක ඇතුලේ නිකන් හැංගිලා ඉන්න පුළුවන්. එනිමින්ට පේන්නේ නැති වෙන්න. ගේම් එකේ වෙන්න තියෙන 23 වෙනි වෙනස්කම් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ටීම් බූස්ටර් කියලා එකක් තියෙනවා. මේකෙන් මොකද වෙන්නේ කියලා කිව්වොත් අපි CS මැච් එකකට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. CS වලදී මෙන්න මේ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. අපේ ටීම් එකේ එක්කෙනෙක් නොක් වුණොත් එහෙම දුර ඉඳලාම අපිට එයාව හීල් කරගන්න පුළුවන්. මෙන්න මේකෙන් ඒ දේ තමයි වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 24 වෙනි වෙනස්කම් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 24 වෙනි වෙනස්කම් විදිහට සුපර් ලෙග් පොකට්ස් කියලා එකක් තමයි එන්න තියෙන්නේ. ඒකෙන් වෙස්ට් එක මෙඩිකිට් ග්‍රනයිට් හෙල්මට් වගේ දේවල් තමයි හම්බෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 25 වෙනි වෙනස්කම් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගේම් එකේ වෙන 25 වෙනි වෙනස්කම් විදිහට ගේම් එකට අලුතෙන් ගන්නයක් එනවා. වින්චෙස්ට් කියලා ගන්නයක් හඳුන්වලා දීලා තියෙනවා. අපිට මේකට චිප් එහෙම යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම ෆ්ලාමා ගන් තියෙනවා. මේකේ නිකන් ගින්දර යනවා වගේ සීන් එකක් තමයි වෙන්නේ. ෆ්ලාමා ගන් විදිහට ෆාමස් එකට පැරපල් එකට VSK 94 එකට AC 80ට වින්චෙස්ට් අලුත් ගන්න එකට ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ෆ්ලේම ගන්න වලින් මොකද වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් අප්ඩේට් එකෙන් පස්සේ ඉස්සරහට එන්න තියෙන දෙයක් තමයි. ගේම් එකේ වෙනස් වෙන 26 වෙනි වෙනස්කම් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අවසාන වෙනස්කම් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ සෝෂල් අයිලන්ඩ් එක මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒකත් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අවසාන වෙනස්කම. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරා ගේම් එකේ වෙනස් වෙන්න තියෙන වෙනස්කම් 26ක් ගැන. ඔයාලට මේ වීඩියෝ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරලා යන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් මේ වගේ තවත් upcoming වීඩියෝ එකකින් හම්බෙමු. අදට මං ගිහිල්ලා එන්න හැමෝටම goodbye.